සුබ දවසක් ඔයාලා හැමෝටම මට අද හිතුණා ගොඩක් යාළුවෝ මගෙන් අහනවා අනේ වයස අවුරුදු 52ක් වෙලත් කොහොමද නිරෝගීව ඔහොම ඉන්නේ කියලා. ඉතින් ගොඩක් අය අහනවා. ගොඩක් කාලේ ඉඳන් අහනවා මේ දැන් අවුරුදු 52යිනේ වයස කොහොමද අනේ ඔහොම නිරෝගීව ඉන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒකට ගොඩක් ಜಾති බලපානවා. ඉස්සෙල්ලා මම ඒ දේවල් කියන්න කලින් ඔයාලට මම ගන්න ආහාර ගැන කියන්න. මට ලොකු වියදමක් කියන්නේ ආහාර වලට. මම ඒ ගැන කියන්නම්. මම මෙහෙම පෙන්නොත් වලට පිළිත් දන්නේ මොකද මම මේ සම්බන්ධව කරන පළමු වීඩියෝ එක. ඉතින් පහසුකම් නැහැ. ෆෝන් එක මෙහෙම ඉස්සරහින් තියාගෙන තමයි වලට මේ දේ කරන්නේ. මම සාමාන්‍යයෙන් අනිවාර්යෙන් කොළ මැල්ලුමක් හදා ගන්නවා. ඒකත් හැබැයි මං කඩෙන් මිලදී ගන්නෑ. මං ආස නැහැ කඩේ පලා වර්ග කන්න. පොල් සම්බෝලයක් මං අනිවාර්යෙන් දෙහි දාලා හදා ගන්නවා. ඊට පස්සේ මං අනිවාර්යෙන් මේ අද නම් මේ රතු ලුණු සුද්ධ කරන්න කම්මැලි හිතුණා. ඒ නිසා මේ මං බීලුණු ගෙඩියක් කපලා දාගත්තා. මම වෙනද නම් මේකට තක්කාලි කිරියක් කපලා දාගන්න අද ඩිංගක් ඒක කරගන්න ටිකක් චුට්ටක් බෑ කියලා හිතුණා. ඊයේ කෑව තක්කාලිය හින්දා ඊට පස්සේ මේක මම මේ අල ව්‍යංජනයක් හැදුවේ මේකට උළු අහල් එහෙම හොඳට මම යහමින් දාලා තියෙන්නේ. මම ආසයි හැම ව්‍යංජනයකටම උළු අහල් ඊට පස්සේ මේ මොනවාද පහේ ටික මම්මයි කොටාගන්නේ 3-5 මිරිස් කුඩු ඒ සියල්ල මම තමයි ගෙදර හදාගන්නේ. පහේ 3-5 කුඩු මම චුට්ටක් වැඩියෙන් දානවා. මම අම්මිරිස් දාන්නේ අඩුවෙන්ම තමයි දාන්නේ. මොකද අම්මිරිස් දැම්මම රස එනවා. නමුත් බඩේ දැවිල්ලක් වගේ එන්න බලයි කියලා හිතෙනවා අම්මිරිස් වල සැර නිසා. මොකද පොඩි අය එහෙම සැර කන්න කැමති නෑ. මේකට මම තව විශේෂයෙන් දැම්මා ගම්මිරිස් කුඩු. ඊට පස්සේ අනික තමයි මම දැන් මෙතන පේන්නේ නෑ මං බෙදාගෙන ඉඳි මට ඒක ඇවිල්ලා නෑ. මං ගෙදර තියෙන රම්පේ වැඩියෙන් දානවා. මොකද රම්පේ දානගේ රහස ඔයාලා දන්නවා ඇති. රම්පේ දැම්මහම අර මේ අපි කන බොන දේවල් වල විස නැති වෙනවා. මොකද රම්පේ කියන්නේ හොඳට විස උරා ගන්න දෙයක්. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනේ රම්පේ පැලයක් හදා ගන්නවා නම් එක්ක පෝච්චි එක හදා ගන්න. එහෙම නැත්තම් මේ ගෙදර සෝදන වතුර යන්නේ නැති තැනක තමයි රම්පේ හදා ගන්න ඕනේ. මොකද රම්පේ කියන්නේ ගොඩක් අර විස ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න දෙයක්. ඒකනේ අපි මේ කෑමට රම්පේ දාන්නේ. අපේ මේ ආහාරවල තියෙන රම්පේ අවශෝෂණය කරගන්නවා. රම්පේ ටික වැඩිපුර දැම්මා. ඊට පස්සේ මම ආසයි බීට් කන්න. ඒ නිසා බීට් ඉව්වා. ඉතින් අද මගේ මේ උදේ ආහාරය මේක. මම සාමාන්‍යයෙන් මස් මාළු වලට එහෙම එච්චර පිය නෑ. කරෝල නම් මං කන්නේම නෑ. විශේෂයෙන් අවුරුදු 20ක් විතර මස් කෑවෙම නෑ. මාළු කෑල්ල කලාතුරින් කනවා. ඉතින් සාමාන්‍යයෙන් මගේ ආහාර වේලේ දැන් මම දවල්ට හදන්නේ ඇට වර්ගත් එක්ක සුදු ලුණු ව්‍යංජනයක්. ඒව තමයි මම දවල්ට හදන්නේ. බිත්තරයක් සාමාන්‍යයෙන් කනවා. සාමාන්‍යයෙන් ඒක රහසක්. මොකද තරුණකම රැකගන්න දවසට බිත්තර 5ක් කන්න කියලා තමයි කියන්නේ. ඉතින් 5ක් කන්න බෑ අද ආර්ථිකෙත් එක්ක. නමුත් බිත්තර 2ක් නම් සාමාන්‍යයෙන් කැවෙනවා. ඉතින් ওই විදිහට තමයි මම ආහාර වේල සකසගන්නේ. ඉතින් මේක හැබැයි මං කන්නේ හරි සතුටින්. අන්නේ සතුටත් බලපානවා. අනික මං කද්දි මං කවදා ටීවී බලන්නේ නැහැ. ටීවී දිහා බලාගෙන මේ කෑම වේල ගන්න. ෆෝන් දිහා බලාගෙන කෑම වේල ගන්න. මම මේ කෑම එක කද්දි වෙන මොකවත් දිහා බලන්නේ මේකේ ಗುಣ ගැන විතරයි මං හිතන්නේ. මේක රස බල එහෙම හිතන්නේ. ඉතින් ಗುಣ ගැන විතරක් හිතලා කනවා. අනික තමයි නිරෝගී වෙන්න. ඇත්තට මට දැන් වයස 52ක් වෙනවා. නිරෝගී වෙන්න ගොඩාක් දේවල් බලපානවා. ඒ දේවල් මං ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. එහෙනම් හැමෝම සතුටින් ඉන්න, සුවදායීව ඉන්න හැමෝටම සුබ කාලයක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.